සාමය අහිමි කරගෙන ජීවිත වරද්දගෙන අධිවේගී වෙලා අවිවේකී වෙලා ඉන්න ජන සමාජයකට ජන විඥාණයකට සත්‍යයේ ආලෝකය ලබා ගන්න පුළුවන් දහම තමයි බුදුදහම කියලා කියන්නේ. ඉතින් මේ බුදුදහම ජන සමාජය අතරට රැගෙන යන්න මිනිසුන්ගේ ජීවිත අතරට රැගෙන යන්න ගෞරවනීය මහා සංඝරුවනට සුවිසල් කාර්යභාරයක් තියෙනවා. මෙන්න මේ කාර්යභාරය හඳුනාගෙන බාධක අභියෝග දහසක් මැද්දේ මිනිස්සුන්ගේ ජීවිතවලට බුද්ධ දර්ශනය රැගෙන යන ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් එක්කයි අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ ශ්‍රී ලංකා ටීවී තුලින්. මම උන්වහන්සේව මේ ආකාරයෙන් හඳුන්වා දෙන්නම්. උන්වහන්සේ බුද්ධහමත් කලාවත් මේ සියලු දේ එකට එකතු කරන ස්වාමින් වහන්සේ නමක්. ගෞරව ශාස්ත්‍රවේදී ශ්‍රී සම්බුද්ධරාජ විහාරාධිපති එවැගේම ප්‍රවීණ ගීත රචක ග්‍රන්ථ කතුවර පූජ්‍යපාද සන්සුන්ගම ඥානරතන ස්වාමින් වහන්සේ අපේ හාමුදුරනේ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා මුලින්ම. අලුත් කටයුත්තක් කරන්න යනවා කියලා ආරංචි වුණා. ග්‍රන්ථ ද්විත්වයක් වෙසක් පුර 15ක් පොහොය දිනයට සමගාමීව අපේ රටේ ආදරණීය ජනතාවට බෙදා දීමේ වැඩසටහනක්. අපි මේ වැඩසටහන මොකක්ද කියන කාරණාවෙන් අපේ ආරම්භය සටහන් කරත් හොඳයි කියලා හිතෙනවා. මම ග්‍රන්ථ දෙකේ නම කියන්නම්. බෞද්ධ වන්දනා අත්පොත උන්වහන්සේ විසින් රචනා කරපු බෞද්ධ වන්දනා අත්පොත. ඒ වගේම සිරිලක තිලකය රුවන්වැලි සෑය වන්දනාව සහ ආධ්‍යාත්මික නිවසක් ප්‍රීතිමත් පවුලක් පිළිබඳ සමාජ කතිකාව. නම ටිකක් දිග වුණාට බොහොම රසවත්ව තියෙන ග්‍රන්ථයක් කියලා අපි විශ්වාස කරනවා. අපි හැමතුරුනේ මේ ග්‍රන්ථ දෙක අපේ රටේ ජනතාවට නොමිලේ ප්‍රදානය කරන්න ඕන කියලා හිතුවේ ඇයි? ඇත්තටම බෞද්ධ වන්දනා අත්පොතක් වශයෙන් මම මුලින්ම ලියන ලද්දේ 2015 වර්ෂයේ. ඉතින් එන් අනතුරුව ඒ පළමු මුද්‍රණය බොහෝ හිතවතුන් අතර භාවිතයට ගත්තා. ඕසියන් ඒ පොත් ඇත්තටම බොහෝසේ පරිහරණය කරන්න ලබා ගත්තා. ඉතින් ඒ නිසා මේ සමාජයෙන්ම ඉල්ලීමක් ඇති වුණා මේ වගේ පොතක් සමස්ත සමාජයටම ලැබෙන්න පුළුවන් පසුබිමක් හදලා දෙනවා නම් ඒක වටිනා ධර්ම දානයක් කියලා. ඉතින් අන්නේ ඒ අවස්ථාවේදී සුවිශේෂී කාරණයක් සිද්ධ වුණා. ඒ තමයි මගේ හිතවත් හාමුදුරන් වහන්සේ නමක් වාර්ෂිකව රුවන්වැලි සෑය අභියසදී මහා වන්දනාවක් සිද්ධ කරන රුවන්වැලි සෑය වන්දනාව මහා ජන විශාල පිරිසක් එක්ක එකතු වෙලා. ඉතින් ඒ අවස්ථාවේදී උන්වහන්සේ කිව්වා රුවන්වැලි සෑය වන්දනා කවි ටිකක් ඒ සඳහා ලියලා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. ඊට පස්සේ මම උන්වහන්සේගේ ඉල්ලීම කවි 10කින් ඉටු කරලා දුන්නා. ඒ කවි ටික පිළිබඳව අපේ අබම්පොළ සාරාලංකාර හාමුදුරුවෝ ඉතින් බොහෝසේ තෘප්තිමත් වුණා. ඊට පස්සේදී මේ කවි ටික ජනතාව අතරපත් වෙලා මගේ හිතවත්ම පවුලක් වෛද්‍යවරයෙක් ඇතුළු මේ කවි ටික මගෙන් ඉල්ලුවා. මට ඒ කවි ටික දෙන්න මං ගාව තිබුණේ නැහැ. මොකද අර දිත්වා කුණාටුවත් එක්ක අපි ඒවා රෙකෝඩ් කළ තැන වතුරට අහු වුණා. ඊට පස්සේ අපි ගාවත් මං ගාවත් පිටපතක් තිබුණේ නැහැ. මට ඒක ඇත්තටම ඒ තරම් මේ විශේෂ දෙයක් වශයෙන් සලකපු නැති නිසා. නමුත් අර අපේ හිතවත්තුන්ගේ ඉල්ලීම ඉටු කර දෙන්න මම බලනකොට තමයි මම උඩබිම් බැලලා ගත්තේ මේ කොහෙන්ද දැන් මේ කවි ටික හොයාගන්නේ කියලා. ඊට පස්සේ කොමියුනිකේෂන් එක බැලුවා ඒත් නෑ. ඊට පස්සේ මගේ ෆෝන් එකත් අවසනාවකට ඒ දවස්වලම නැති වුණා. WhatsApp එකේ තිබ්බා ඒකත් නැති වුණා. ඒ විශ්වාසයෙන් තමයි මම ඒක ගැන ලොකුවට මංගාව තියාගන්න ඕන කියලා හිතුවේ නැත්තේ. ඉතින් කොහොම හරි අන්තිමේදී නැවත බොහෝ වෙහෙසිලා මංගාව තිබුණ පිටපතක් හොයාගත්තා. ඊට පස්සේ ඔහුන්ට දුන්නා. ඔහුන්ගෙන් මට නැවත ප්‍රකාශනයක් ආව හඳුන මේවා මේ විදිහට නැති කරගන්න එක හරි අපරාධයක්. මේවා ජනතාව අතරට යා යුතු ජනතාව අතර තිබිය යුතු දේ. ඉතින් අපිත් අනුග්‍රහය දක්වනවා මේ කවි පොත කවි ටිකත් එක්ක අපි වෙසක් එකට පොතක් ප්‍රදානය කරමු ජනතාවට කියලා. අන්න ඒ නිසා අපට හිතුණා අද මේ අපේ සමාජයේ තියෙන සාරධර්ම සෝදාපාලු ඒ වගේම අපේ අහිංසක ජනතාව ලක්වැසියන් තුල තියෙන දරිද්‍රතාවය ඒ වගේම අපේ මිනිසුන් තුල තිබෙන අර කලබලකාරී ඔබතුමා මුලදී කිව්වා වගේ කලබලකාරීකම නොසන්සුන් බව අප්තෘප්තිය ගැටුම්කාරී බව සමනය කරන්නට අපට පුළුවන් ද අපි අදහන ආගම ධර්මයේ
දැක්ම ඔවුන් තුළට ගෙනියන්න. අන්න ඒ නිසා තමයි මෙන්න මේ කරුණු ගොනු කරලා අපේ ඓතිහාසික උරුමය එහෙම නැත්නම් ශ්‍රී ලංකාව එක්සේසත් කළ රුවන්වැලිසෑ පාමුල මේ කාර්යය ආරම්භ කිරීම හොඳයි කියලා. ඒ නිසා මම ගරුතර රුවන්වැලිසෑය අධිපති නායක හාමුදුරුවෝ බැහැදකලා මේ විදිහ අදහසක් තිබෙනවා. මේ විදිහේ පොතක් ලියනවා. ඒ සඳහා ඔබ වහන්සේගේ අවසරය ලබා ගන්න ආවේ කියලා. ඉතින් උන්වහන්සේ ඇත්ත වශයෙන්ම මම කවදත් කියනවා බෝධිසත්වෙක් වගේ. ඒක බොහොම අගය කළා, කවි ටික අගය කළා. ඒ ගන්න උත්සාහයට බොහෝසේ ආශිර්වාද කළා. ඉතින් අපේ අටම ස්ථානාධිපති පල්ලියේ මෙහෙම රතනායක හඳුරන්ගෙත් අනිවාර්යයෙන්ම ඒ සඳහා මට ආශිර්වාද ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි. අපේ හඳුරන්ගේ මේ උත්සාහය කෝට ප්‍රාප්තියක් ලෙස ඔබ හමුවට එනවා. මැයි 30 වෙනිදාට යෙදෙන වෙසක් පොහොය දවසේදී තමයි අපි හාමුදුරුවන්ගේ බලාපොරොත්තුව මේ ග්‍රන්ථ ද්විත්වය බෞද්ධ වන්දනා අත්පොත සහ සිරිලක තිලකය රුවන්වැලිසෑය වන්දනාව සහ ආධ්‍යාත්මික නිවසක් ප්‍රීතිමත් පවුලක් පිළිබඳ සමාජ කතිකාව කියන මේ ග්‍රන්ථ ද්විත්වය ජනතාවට අරගෙන එන්න අපි හාමුදුරුවෝ රචනා කරපු